පට්පට් ගාලා සම්තිං හොයාගන්න පුළුවන් දශක 3කට පමණ පෙර අපේ සමාජයේ බොහෝ දෙනා අතර නිතර මුවග රැඳුන් ඒ කියමනි සැබෑ උරුමකරුවා සොයා ගියමු. පලිගුමැණිකේ ටෙලිනාට්‍යයේ සූරසේනගේ චරිතයෙන් එදාහු දැක්වූ තාත්වික රඟපෑම අපට අදටත් හොඳින් මතකය. සිරිල් වික්‍රමගේ සමග ගොස් නිධානයක් ගොඩ ගන්නට කළ තාත්වික රඟපෑම එදා මෙන්ම අදටත් ප්‍රේක්ෂක මතකයේ ඇත්තේ එබැවිනි. ඔහු ශ්‍රියන්ත මෙන්ඩිස් නම් අසහාය කලාකරුවාය. ඔහුගේ කලාදිවියට 800 වසක් පිරීම නිමිත්තෙන් පසුගියදා ඇගේම් උළෙලක් සංවිධානය කර තිබුණේ ඔහුගේ ජන්මදිනය හා විවාහ සංවත්සරයේද පාදක කරගෙනය. ශ්‍රියන්ත 800 වසක රංග යාත්‍රිකයා නමින් ඔහුගේ ජීවිත කතාව ඇතුළත් ග්‍රන්ථයේ එළි දැක්වීමද උළෙලේදී සුවිශේෂත්වයේ ඉහළ නංවන්නක් විය. මෙම සුවිශේෂී ඇගේම් උළෙල සංවිධානය කර තිබුණේ ඔහුගේ ආදරණීය බිරිඳ කුසුම් රේණු සහ ඔහුගේ සමීපතමයන් පිරිසකි. 1975 වසරේදී සේනක පෙරේරාගේ ඉල්ලිස සහ ජී.එල්. චන්ද්‍රපාලගේ සතුරෝ වේදිකා නිර්මාණ ඔස්සේ කලාවට පිවිසි ශ්‍රියන්ත ධම්ම ජාගොඩගේ පලිගුමැණිකේ ටෙලි නිර්මාණයෙන් පුංචි තිරයට පිවිසියේය. වේදිකාව පුංචි තිරයේ රිදී තිරයේ යන ත්‍රිත්වයේම දස්කම් පාමින් කලා නිර්මාණ 300කට ආසන්න ප්‍රමාණයකට රංගන දායකත්වය ලබා දී ඇති ඔහු හොඳම නළුවා සම්මානයෙන් පිදුම් ලැබූ අවස්ථා රැසකි. 800 වසක් ගෙන මග දෙස ආපසු හැරී බලන්නට ඔහුට ආරාධනා කළෙමු. කලාවකරුගේ කලාදිවියට 800 වසක් පිරනව කියන්නේ සුවිශේෂී සන්ධිස්ථානයක්. පහුගියදා ඔබටත් ඒ අවස්ථාව උදා වුණා. ඒ දවස ගැන මොකද හිතෙන්නේ? ඇත්තටම වේදිකාව පුංචි තිරේ රිදී තිරේ කියන මාධ්‍ය ත්‍රිත්වයම ගත්තොත් මම මේ වෙද්දී නිර්මාණ 300කට ආසන්නව දායක වෙලා ඇති. මේ ඉතිහාසයේ මේ තරම් දීර්ඝ කාලයක් කියන එක තේරුනේ නැහැ. මගේ බිරිඳ කුසුම් තමයි මේකට මුල් වුණේ. මං හිතාගෙන හිටියේ නාට්‍යයක් පෙන්නලා යාළුවොත් එක්ක සතුටු සාමිචියේ දෙන්න. නමුත් ඒක ඊට වඩා පුළුල් ක්‍රියාවලියක් බවට පත් වුණා. පහුගිය 25 වෙනිදා කොළඹ එල්ෆිස්ටන් රංගශාලාව 800ක් පමණ සහෘදීන්ගෙන් පිරී ඉතිරී ගියා. කුසුම් තමයි මිත්‍රයෝ කණ්ඩායමක් එකතු කරගෙන මේ දෙවන්ති උත්සවය සංවිධානය කළේ. 50 වසරක ඇගීම පිටුපස තවත් සුවිශේෂී කාරණා රැසක් තිබ්බ නේද? ඔව් හරියටම මගේ උපන්දිනේ යෙදිලා තිබුණෙත් එදාමයි. ඒ වගේම අපේ විවාහ සංවත්සරයත් එදා. ඒ හේතු කාරණා එක්ක තමයි සුවිශේෂී කාරණයක් සිදු වුණා. සහෝදර මාධ්‍යවේදිනී හේමාලි විජේරත්න විසින් සංස්කරණය කරන ලද මගේ ජීවිත කතාව ඇතුළත් ශ්‍රියන්ත 800 වසක රංග යාත්‍රිකයා ග්‍රන්ථයේ ජනගත කිරීමක් සිදු වුණා. ඒ වගේම මම මුලින්ම චිත්‍රපටයක් නරඹලා තිබුණෙත් එදා වගේ දවසක. මේ සියලු කරුණු කාරණා එක්ක එදා දවස මට ගොඩාක් සුවිශේෂී වුණා. ශ්‍රියන්ත 800 වසක රංග යාත්‍රිකයා ග්‍රන්ථයේ පිරිනැමුණු ආකාරයේ විශේෂත්වයක් තිබුණා. ඔව් තවමත් මම යාත්‍රා කරනවා එහෙම නැත්නම් රංගනයේ යෙදෙනවා කියන අර්ථයේ ඒ පුතේ නම ඇතුළෙම තියෙනවා. ඒ සනිටුවන් කිරීමේ අරමුණෙන් එදා මං රාස පරාස නාට්‍යයේ කොටසක් රඟ දැක්වුවා. මං ඒ නාට්‍යයට සම්බන්ධ වෙලා අවුරුදු 46ක්. කාන්තාවන් තිදෙනෙකුට මුලින්ම පොත පිළිගැන්වීමක් සුවිශේෂී අවස්ථාවක්. එක්කෙනෙක් මව මේ කලා ලෝකයට ඇතුළු කරලා මට මේ ගමන යන්න දොරටු විවර කරපු සේනක පෙරේරාගේ බිරිඳ යමුනා මාල්නී පෙරේරා, දෙවෙනියා නන්දනී දන්දනිය. මන් දායක වුණ පළමු වේදිකා නාට්‍ය රාසපරාස රචනා කළ රෝහණ දන්දනියගේ බිරිඳ. තෙවැනියා සයිමන් නවගත්තේගමගේ බිරිඳ මල්ලිකා නවගත්තේගම. ඇයට ඒ අවස්ථාව දෙන්න හේතු වුණේ මම මුලින්ම බලපු නාට්‍ය සුබ සහ යස නාට්‍ය නිර්මාණය කළේ ඔහු වීම. ඒක බලලා තමයි රඟපාන්න ආස හිතිලා කලාවට බද්ධ වුණේ. ඒ බද්ධ වීම තමයි මට මේ තාක් දුර ගමනක් එන්න පුළුවන් වුණේ. කෘතගුණ සැලකීම තමයි හේතු කාරණේ වුණේ. ඊට අමතරව ප්‍රවීණයා සහ නවීනයා විදියට තවත් විශේෂ දෙදෙනෙකුට පොත පිරිනැමුවා. ප්‍රවීණයා රවීන්ද්‍ර රන්දිනේ සහ නවීනයා මේක සූර්යාරච්චි. එදින ඔබේ පිළිරුවක් නිරාවරණය වීමක් සිදු වුණා. ඔක්තෝබර් 25 කියන්නේ ඔබට අමතක නොවන දිනයක් බවට පත් වුණා නේද? ඔව් ඒක මගේ වැක්ස් පිළිරුවක්. අතුල හේරත් කියන කලාකරුවගේ නිර්මාණයක්. ඒ තව නොබෝ දිනකින් කොළඹ වැක්ස් කෞතුකාගාරයේ තැන්පත් කරන බව කිව්වා. එදින එය නිරාවරණය වීමක් සිදු වුණා. මගේ යාළුවෙකුව විදියට ඒක තමයි ලංකා ඉතිහාසයේ මෙතෙක් ඔහු දැක්ක විශාලතම උපන්දින සාදය.
එදා මගේ උපන්දිනයට සුබ පතන්න දිගු පෝලිමක් තිබුණා. එදා තමයි මගේ ජීවිතයට වැඩිම සුබපැතුම් ගලා ආපු දවස. මේ සියල්ලම ගත්තම මිනිස්සෙකුට මෙහෙම අවස්ථා උදා වෙනව අඩුයි. ඉතින් ඒ දවස කොහොම අමතක කරන්නද? 50 වසරක් අකණ්ඩවම ජනප්‍රියත්වය රඳවා ගන්නම කියන්නේත් ලොකු ජයග්‍රහණයක්. ඒ අතින් ඔබ වාසනාවන්තයි. ඒක නම් මට හීනයක් වගේ. මම කල්පනා කළේම ප්‍රේක්ෂකයන් අපට මේ තරම්ම ආදරේද කියන එක. මොකද ජනප්‍රියත්වය රැඳෙන්නේ ප්‍රේක්ෂකාගාරයෙන් ලැබෙන ප්‍රතිචාර මතනේ. මගේ පළවෙනි ටෙලි නිර්මාණය වගේම ලංකාවේ 3 වෙනි ටෙලි නිර්මාණය වුණු පළගුමැණිකේ පළමු එපිසෝඩ් එක ක්‍රියාත්මක වෙද්දී ලැබුණු ජනප්‍රියත්වයම ඇගීම් උළෙල දවසෙත් ලැබුණා. පළගුමැණිකෙහි සූරසේන බිහිවන්නේ අර පරාස කියන නාට්‍යයේ පූර්ණක කියන යකා නිසා. මොකද ඒක දැකලා තමයි ධම්මජාගුණ මහත්මයා මාව පළගුමැණිකේ ටෙලි නිර්මාණයට සම්බන්ධ කරගන්නේ. එහෙම බලද්දී යකෙක් බැදගෙන යන ගමනක් මේක. ඇත්තටම යක්කුන්ට පුළුවන් ද මිනිස්සුන්ට මේ තරම් උදව් කරන්න කියන එක මම තේරුම් ගත්තේ මේ වැඩත් එක්ක තමයි. ඔබ වේදිකාව ප්‍රේමණීය දේවපලස කියලා හඳුන්වන්නේ හේතුව ඊයේ වගේම අද වගේම හෙටත් අපි රඟපානවා. මම කවදාවත් වේදිකාව අත්හරින්නේ නැහැ. මට ජීවිතේ ලැබුණේ, මට ආදරේ ලැබුණේ, මට ධෛර්යය ලැබුණේ, මාව පරිණත කළේ, මට දැනුම දෙන්නේ මේ වේදිකාව. මට පුළුවන් තරම් දුර මම වේදිකාව එක්ක ගත කරනවා. මේ වේදිකාව මම ෆැන්ස් දෙකේ හංසයා සුදු සහ කළු හෙවත් වර්ණ පාදඩ අසපුව ගැප්පර මිනිසා සහ මේ ළඟදි කළ 12 වෙනි කාමරේ ඇතුළුව වේදිකා නාට්‍ය 5ක් කරලා තියෙනවා. වේදිකාව ඔස්සේ කලාවට පිවිසීමෙන් ශාස්ත්‍රීය රදා පැවැත්ම තහවුරු වෙනවද කියලා ඇහුවොත් එතන නම් පොඩි සමාජයේ ගැටලුවක් තියෙනවා. නිවැරදි රංග පාසලක්, රංග ඇකඩමියක්, රංග ව්‍යාපෘතියක් නැති රටක නළුව වෙන්න කොහොමද කියන එක ගැටලුවක්. ඕනම කෙනෙකුට අනුකාරක වාදියෙක් වෙන්න පුළුවන්. රංගපාන දෙබස් කියන්න මුහුණේ ඉරියව් හදාගන්න පුළුවන්. ඒක වෙනම වැඩක්. නමුත් ජීවිතේ කියා දෙන්න බෑ. ජීවිතේ හදාරන්න තේරෙන්නේ නැහැ. විනය කියන එක හදාගන්න බෑ. ජීවිතෙත් කියාගෙනම එනවනම් ඒක වටිනවා. මම ජීවිතේ කියාගත්තේ වේදිකාවෙන්. අනික් පැත්තෙන් මම ගණිත විද්‍යා ගුරුවරයෙක්. වේදිකාවෙන් ලැබුණු පරිචය පන්නරේ නිසා තමයි මම මේ මාධ්‍ය තුනේම සැරිසරුවේ. මං හොඳින් ගෙදර වැඩ කළා. ඒකේ ප්‍රතිඵලය තමයි හොඳම කැටගරියෙන් සම්මාන විදියට මට ලැබිලා තියෙන්නේ. ඒ නිසාම තමයි මේ වසර 50 පුරාවටම එක විදියටම ජනප්‍රියත්වයේ රඳවගෙන යන්නේ. මේක මොකද්දෝ මැජික් එකක්. අපිට කලින් පරපුරේ හිටිය ගාමිණී ෆොන්සේකා, ජෝ අබේ වික්‍රම, රවීන්ද්‍ර රන්දෙනිය, විජය කුමාරතුංග වගේ ප්‍රවීණයන් අධ්‍යයනය කළා. ඒකට තමයි ඇකඩමියක් කියන්නේ. ඔවුන් එක් කාලවල එක් ශාන්රවල යෙදුණු කලාකරුවන් ඊළඟ පරපුරත් මේ අධ්‍යයනය කරන්න ඕනේ. ගෙවුණු 800 වස තුල ඔබ කළ චරිත අප්‍රමාණයි. තවමත් ආසාවෙන් ඉන්න මගහැරුණු චරිතයක් එහෙම නැද්ද? යකාගෙන් පටන් ගත්තම දෙවියෝ, කුම්බාණ්ඩියෝ, පෙරේතයෝ, කපුවෝ, ගම්මුලා, දෑනියා, ආරච්චිලා, චණ්ඩි, ඇමතිවරු, ස්වාමින් වහන්සේලා, පූජකවරු, හිඟන්නෝ, විකට චරිත, වෛද්‍යවරු, ලෙඩින් ආදී හැම චරිතයක්ම කරලා තියෙනවා. මගහැරුණා කියලා හිතෙන එකක් නැහැ. ඒ අතරේ රසවත් ඇද්දකින් මොන තරම්. මම එක ටෙලි නිර්මාණයක හිඟන්නෙකුට රඟපෑවා. ඒ විදිහට මාව මේකප් කරලා බෙල්ලව්විල පන්සල ළඟ හිඟන්නෝ ගොඩට ගෙනිහින් දැම්මා. කැමරාව හංගලා තිබුණේ. එක් හිඟන්නෙක් ඇවිත් මගෙන් ගේම ඉල්ලුවා. "තමසේ මොකටද ආවේ? තමසේ මෙතන ඉන්න කෙනෙක් නෙවෙයිනේ" කියලා. මම කිව්වා මටත් මෙතන අයිතියක් තියෙනවා කියලා. පස්සේ මං සද්ද නැතුව හිටියා. ඒ වෙලේ ලොකු පෙජරෝ වාහනයක් ඇවිත් නවත්තලා කෑම පැකට් බෙදාගෙන ගියා. මටත් ලැබුණා. අර හිඟන්නෝ කනවා වගේම මමත් ඒක කෑවා. ඒක තමයි මං ජීවිතේ කාපු රසවත්ම කෑම එක. ඒකත් රූගත කෙරුණා. මං කවුද කියලා දැනගත්තට පස්සේ ඔවුන් මාත් එක්ක ගොඩාක් යාළු වුණා. දැන් මං එතනින් හොඳට ඇඳලා පැලඳගෙන වාහනෙන් යද්දී එයාලා අහනවා අපිත් එක්ක ටෙලි නාට්‍යයක රඟපෑවා නේද කියලා. චරිතයකට ඇතුළු වුණාම මිනිස්සුන්ට වැදගත් වෙන්නේ ඒ නළුවා කවුද කියන එක නෙවෙයි, ඒ චරිතේ කවුද කියන එක විතරයි. එතනදී පුහුණු නළුවෙක් විසින් වවා ගන්න දේවල් ටිකක් තියෙනවා. එතකොට කවදාවත් නොවන චරිතයක් බවට පත් වෙනවා. ඔබේ බිරිඳත් දක්ෂ රංගන ශිල්පිනියක්. ඒ හමුවීමත් මේ ගමනට ලොකු සහායක් වෙන්නේ නැති නේද? ලොකු නෙවෙයි, බරපතල සහායක් වුණා. අපි දෙන්න හමුවන්නේ 80 දශකයේ මුල් කාර්තුවේදී සයිමන් නවගත්තේ ගමගේ පණ්ඩුකාභේ නාට්‍යයෙන්. මමෙහි දීඝගාමිනී, ඇය උන්මාද චිත්‍රා. ඉතිහාසයේ ප්‍රේමයන් සදාතනිකයි. ඒ කාලේ තිබුණු තාක්ෂණික යාන්ත්‍රික SMS ප්‍රේමයක් නෙවෙයි. අපි දෙන්න ලියුම් 194ක් ලියලා තියෙනවා.
තාමත් ඒවා අපේ ගෙදර ළමයින්ට අහුණු වෙන්න ආරක්ෂිතව අරන් තියලා තියෙනවා. අද ඒ වගේ ප්‍රේමයක් නැහැ. ප්‍රේමයට පොඩි අඩිතාලමක් තියෙන්න ඕනේ. පැරණි අත්තිවාරම හොඳයි. නැත්තම් අවුරුදු 40ක තරම් කාලයක් අපිට මේ වගේ ඉන්න බෑ. අපි ආගම් දෙකක ඒ නිසා ගෙවල් වලින් බරපතල විදියට ප්‍රශ්න ආවා. නමුත් ආදරය කියන බැම්ම ශක්තිමත් නම් ඒ ගමන යන්න පුළුවන්. ඇය තමයි මගේ ජීවිතේ ශක්තිය. ඇය නොහිටින්න අපි මේ තැන්වල නොර දෙන්නත් ඉඩ තිබ්බා. ඒ වගේම අපේ දියණියන් දෙදෙනා නිපුණි ප්‍රේක්ෂා සහ තාරුකි අමායත් අඩු වැඩි වශයෙන් කලාවට සම්බන්ධයි. ඔවුන් දෙදෙනාත් අපේ ගමනට ලොකු සහායක් ලබා දෙනවා.